පැහැබර දවසකට ඉතින් ආයිමත් ආයිබෝවන්. අපි වෘත්තීය ආයතනයක ඔබගේ ස්වාධීනතාවය පිළිබඳවත් ඔබ වෘත්තීය ආයතනයක ඔබවීම පිළිබඳවත් කතා කරගන්න යන ගමනේ ඊළඟ පියවරට අද පැමිණෙනවා. ඔබගේ වෘත්තීය ස්වාධීනත්වය ඒ විතරක් නෙමෙයි ඔබගේ වෘත්තීය විනය ගැන කතා කරපු අපි අද කතා කරමු වෘත්තීය ආයතනයක ඔබගේ බැඳීම් පවත්වා ගැනීම පිළිබඳව. මේකට අපි කළමනාකරණයේදී කියනවා බැඳීම් කළමනාකරණය කියලා. එතකොට බැඳීම් කළමනාකරණයක් අපිට ඇයි? මතක තියාගන්න. සමාජශීලී සත්වයෙක් වන මිනිසාට ආයතන පරිදියක ජීවත් වෙන්න නම් යම්කිසි මානව බැඳීම් දාමයක් අපිට අවශ්‍ය වෙනවා. මේ දාමය තමයි අපි සාර්ථකත්වයේ කරා අරගෙන යන්නේ. එතකොට කිසියම් වූ වැඩ අභියෝගයක නැත්නම් කාර්යඵල අභියෝගයකට මුහුණ දෙන අපිට තනියෙන් මේ දේ කරන්නට බෑ කියන ඒ සාධාරණ සිතුවිල්ල තුළ ඔබත් මමත් ඉන්නවා. එහෙනම් අපිට මිනිසුන් ඕනි, පුද්ගලයන් ඕනි අපගේ ඉදිරි සාර්ථකත්වය සඳහා. එහෙනම් අපේම පුද්ගලයන් සමග මනා හොඳ යහපත් මානවීය බැඳීමක් පවත්වාගෙන යෑම කියලා අපි අඳුනගන්නේ ඔබ තුල තියෙනා වූ සහජ කුසලතාවයක් විය යුතුමයි. සමහරුන්ට මේ කුසලතාවය නැති නිසා ඔවුන් ආයතන පද්ධති තුල යම් යම් තැන් වලට විතැන් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ඒ අයට හොඳ යහපත් මානව බැඳීම් නැහැ කියලා. ඔබ දන්නවද අලෙවි කළමනාකරණය වෙනද කළමනාකරණය මේ සියලුම දේවල් තුළ හොඳ රිලේෂන්ෂිප් බිල්ඩින් එකක් එහෙම නැත්නම් මානව බැඳීම් දාමයක එකතුවක් ඇති කර ගැනීමට මිනිස්සු ගොඩාක් දේවල් වියදම් කරනවා. නමුත් මෙය ඔබගේ හද මනස තුලින් පැන නගින මානවීය ගුණාංගයක් වුණොත් ඔබ ආයතන පද්ධතියක කොච්චර දියුණු ජීවියෙක් වේද? ඉතින් ඔබ තුල සිටින මේ මානව හිතවාදී ජීවියාට ඔබ ආමන්ත්‍රණය කරලා අවදි කරගන්න. ඔබට සුබ දවසක්.